හයි අස්ලාමලේකුම් කොහමද ඔයාලට අවුරුදු කාලා අවුරුදු සමරලා ඉවරයිද ඔයාලා? එහෙනම් දැන් අපි වැඩට බහිමුද? මොනවාද වැඩ? හෙට ඉඳලා අපේ කුරියර් සර්විස් වැඩ කරනවානේ. ඉතින් අපි හෙට දෙන ඕඩර් අද හදමුද? මොනවද මං හදන්න යන්නේ? මෙන්න මේ වීඩියෝ එකෙන් බලමුද මම මොනවද හදන්න යන්නේ කියලා. එන්නකෝ බලන්න මම මොනවද හදන්නේ කියලා. මම මොනවද හදන්න යන්නේ කියලා කියන්නද? 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 කියන්න මම හදන්න යන්නේ ලටපට්ට වටලප්පා මේ තියෙන හකුරු. එතකොට මේ පොල්ගිරි 3ක කිරි හොඳට මතක තියාගන්න මිටි කිරි විතරයි. එතකොට මේ එනසල් කරාමුණටි සාදික්ක කුරුඳු පුතු බ්ලෙන්ඩර් කරගෙන බිත්තර වෙනිලා දැන් ටක් ගාලා මං හකුරු ටික මෙන්න මේකේ තලාගෙන ඉන්නද මොකද මෙහෙම තියෙද්දි දිය වෙන ගොඩක් කියලා යනවා පොඩ්ඩක් තල්ලා තියාගත්තාම ටක් ගාලා දිය වෙනවා ඉතින් ඒතකොට මට වැඩක් ඉක්මන ලේසියි ඔන්න මං හකුරු ටික මෙන්න මේ වගේ කඩාගත්තා දැන් මේක උඩට මෙන්න මේ එනසා කරාබුනැටි සාදික්කා කුරුඳු පුතු මම මෙහෙම පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරගත්තා ඒකත් මේ කුඩින් දානවා එතකොට තමයි මේ වගේ තියෙන සුවඳ මේ හකුරු එකට අල්ලන්නේ. දැන් ඉතින් මේක දිවෙනකම් මෙන්න මෙහෙම ටික හඳ ගන්නයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ. හකුරු වැඩි රස්නෙන් තියන්නේ නැහැ ලිපේ. එහෙම වුණාම හකුරු කර වෙලා කර රස එනවා. එතකොට වටලප්පන් රස නැහැ. කඩ රහක් විතරයි. පාට ගන්න ඕන නම් රසත් ගන්න ඕන නම් අඩු ගින්දරේ මෙන්න මේ විදිහට තියන්න. ටිකක් වෙලා යනවා තමයි. වෙලා ගියාට රස හොඳයි නම් ඉවසන් හිටියට ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ ළමයිනේ. ඔයාලට පේනවද? බොස්ස ගාලා මේ පැහෙනවා. එහෙම තමයි හිමීට පැහැද්දී ඉන්නේ මේ පාට. මේ පාටකම වටලප්පමක ගන්නත් ඕන නම් පොඩ්ඩක් ඉවසන් මේක හැඳිකගා ඉන්න. ඔයාලට මතකයි මම පෝස්ට් එකක් දැම්මා. කැරමල් පුඩින් වටලප්පන් එතකොට චොකලට් පුඩින් එතකොට ජෙලි පුඩින් මේ හදන ඒවා කියලා දෙනවා කියලා. ඉතින් ඉක්මනින්ම මම ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා. මගේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඉක්මනින්ම ඔයාලට මගේ ක්ලාස් එක ගැන දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලට මගේ පේජ් එකකින් අලුත් වෙනසක්. ඒ කියන්නේ දවස ගානේ විවිධ කැම වර්ග මම හදනවා. ඉතින් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් මම කොහොමද හදන්නේ කියලා. ඔන්න ඔයාලට පේනවද මේ බොස ගාලා පැහෙනවා. තවම මේකේ පාට මදි. මේකේ පාට දුඹුරු. මේකේ කළු පාට චුට්ටක් ලාවට කළු පාට වෙන්න ඕනේ. මොකද අපි පොල් කිරි දානකොට ඒ කළු පාට ගතිය නැකෙන හින්දා. ඉතින් එහෙමයි කියලා කර වෙනකන් තියන්නත් එපා හොඳේ. මේක තව විනාඩි 2-3ක් මෙහෙම දැන් ගින්දර හොඳටම අඩු කරලා තියෙන්නේ. ඔන්න දැන් නම් හකුරු ටික හරි. මේ ගානටත් තියෙන්න ඕනේ. මම විනාඩි 15 විතර ගින්දර අඩු කරලා තමයි මේවා ටික මේවා කරගත්තේ. දැන් අපි මේකට මිටි කිරි විතරයි. දිය කිරි නම් ඇඩ් කරගන්නෙම එපා. පරිස්සමින් හොඳේ. ඔන්න දැන් මේක පොඩ්ඩක් උතුරන ගානට එනකන් එහෙම හැඳිගා ගන්නකොට දැක්කා නේද මේ පාට? මේ පාට ලස්සනයි පේනවනේ. මේ පාට තියෙන හකුරු කලරින් දාපු හකුරු නෙමෙයි. හොඳට වටලප්පන් හදන්න පුළුවන් හොඳ හකුරු. ඕන අය මගෙන් ඕඩර්ස් කරලා ගන්න පුළුවන් හොඳේ. ලංකාවේ ඕනම තැනකට හකුරුත් මම ඩෙලිවරි කරනවා. ඔන්න ළමයි පොල් කිරි දැම්මට පස්සේ පේනා නේස බොච ගාලා මට ඒ වචනේ කියෙන්නේ බොජ අන්න ඒ විදිහට කොහොම හරි මෙන්න මේ විදිහට පැහෙනවා පොල් කිරි එක හොඳට පැහුනොත් තමයි
ළමයිනේ කල් තියාගන්න පුළුවන්. නරක වෙන්නේ නැත්තේ. ඔයාලා හැමෝම අහනවා අපේ රසකාරක දානවද? කල් තියාගන්න මොනවද දානවද කියලා. මොනවත් දාන්නේ නෑ දෙයිනේ. වසවිස නම් කවන කෙනෙක් නෙමෙයි මං කාටවත්. කිසිම දෙයකට මං පොඩි දෙයක්වත් වසවිස දාන්නේ නෑ. ඉතින් මෙන්න මෙහිම තමයි මං කල් තියාගන්නේ. හොඳට පොල් කිරි එක පැහෙන්න ඕනේ. ඒ හින්දා මෙන්න මේ විදිහට විනාඩි 4-5ක් පොල් කිරි එක මෙන්න මෙහෙම පැහුනට පස්සේ මෙන්න තියන්න ඕනේ. ඔයාලට පේනවනේ. සාමාන්‍යයෙන් මං ෂොප් වලට වටලප්පම් දානවනේ. මගේ වටලප්පම් ඔයාලා විශ්වාස කරනවා නේද? මාසයක් වුණත් තියාගන්න පුළුවන් නරක වෙන්නේ නැහැ. ඒ ඇයි මං දිය කිරි දාන්නේ නැහැ. හැබැයි මං දාන්නේ තනිකර මිටි කිරි විතරයි. සමහරක් අයට මාර ප්‍රශ්න. වටලප්පම් මිදෙනවලු, වටලප්පම් ගල් වෙනවලු, වටලප්පම් තෙල් වෙනවලු. එක එක්කෙනා පොල් කිරි දානවා, සමහරක් කට්ටිය මොනවාද ෆ්‍රෙෂ් මිල්ක් දානවලු, පිටි කිරි දානවලු, ටින් කිරි දානවලු. ඔයාලා හදන විදිය අනුව තමයි ඔයාලගේ වටලප්පමක් තියෙන්නේ. මම කොච්චර ඔයාලට ඉගෙනුවත් ඔයාලගේ අත්ගුණය සහ ඔයාලා හදන විදිය අනුව තමයි ඔයාලගේ වටලප්පම රස ගන්නෙන්නේ. එහෙනම් ඉතින් දැන් මේක පැහිලා හොඳටම ඇති. තව චුට්ටක් තිබ්බොත් මේක බරස් ගාලා මේකෙන් වැටෙනවා. ඒ හින්දා දැන් මේක නිමලා අපි මේක ඔෆ් කරලා ලිප ඔෆ් කරලා මේක නිමෙන්න තියමු. ළමයි බිත්තර ටික දැන් මම කඩාගත්තා. ඔන්න වෙනදක් දැම්මා. ඔයාලා මේක බීටරෙන් බීට් කරගන්න එපා. මොකද දන්නවද? එහෙම වුණාම අර වටලප්පම හිල් ගතිය, එතකොට පැණි උරා ගන්න හැටි, ඒව එකක්වත් හැදෙන්නේ නිකන් පොඩිමක් වගේ වෙනවා. බීටරෙන් ඔයාලා බීට් කරපුවම වෙන්නේ ඒක නිකන් බීටරෙන් එකතැන මෙහෙම කරකුනහම පෙනෙනවා විතරයි. ඒක අපි මෙහෙම හතරවටෙන් මෙහෙම අතින් කරනවා වගේ කවදාවත් මේ වටලප්පම හැදෙන්නේ නැහැ. ඉතින් හකුරු එක නිමෙනකන් ඔයාලට මෙහෙම අතින් බීට් කරගන්න පුළුවන් නේ. දැන් මෙහෙම අපි මෙහෙම බීට් කරගන්නකො ටික වෙලාවක්. ඊට පස්සේ නිමුන් හකුරු එක නිමුනට පස්සේ ආයි මේක උඩට දාලා ආයි බීට් කරගන්න අතින්. මං කියනවා සමහර කටේ ග්ලව්ස් දාලා අතෙන් බීට් කරනවා. සමහර කටේ මේකෙන් බීට් කරනවා. හැබැයි බීටරෙන් නම් බීට් කරන්න එපා. මොකද වටලප්පම ලස්සනට පිපිලා වගේ එන්නේ නැහැ. ඒකයි. ඔන්න දැන් මම මේක බීට් කරගෙනත් ඉවරයි. විනාඩි පැය භාගයක් විතර, විනාඩි 45ක් විතර මම මේක නිමෙකම් මේක බීට් කරගත්තා හිමීට. දැන් අපි මේ නිවිච්ච හකුරු ටික මෙන්න මෙහෙම දාගන්න. මේක නැවත දැන් බීට් කරගන්න ඕනේ. ඒ වගේම තමයි මම මේකට ලුණු ටික දැන් මේක හොඳට බීට් කරගන්න ඕනේ. ඒ වගේම තමයි මම මේකට ලුණු ටිකකුත් ඇඩ් කරගත්තා. හොඳේ. දැන් මේක නැවත පැය භාගයක් විතර හොඳට මෙහෙම අතින් බීට් කරගන්න ඕනේ. බීට් කරලා මේක පෙරා ගන්න ඕනේ. මොකද මේක අර කුරුදු පුතු වෙන කරාබුඩේට සාදික්ක තියෙනවනේ. ඒක පිටින්ම අපිට සම්බන්ධ බෑනේ. දැන් මේක හොඳට බීට් කරගන්න ඕනේ. ඒ වගේම තමයි මම මේකට ලුණු ටිකකුත් ඇඩ් කරගත්තා. හොඳේ. දැන් මේක නැවත පැය භාගයක් විතර හොඳට මෙහෙම අතින් බීට් කරගන්න ඕනේ. බීට් කරලා මේක පෙරා ගන්න ඕනේ. මොකද මේක අර කුරුදු පුතු වෙන කරාබුඩේට සාදික්ක තියෙනවනේ. ඒක පිටින්ම අපිට සම්බන්ධ බෑනේ. ඔන්න දැන් මං හකුරු ටිකයි බිත්තර තෑගකට මික්ස් කරලා ඉවරයි. මේක දැන් මම මේකින් පෙරා ගන්න යන්නේ.
ඔන්න දැන් පෙරාගෙන ඉවරයි. මේ තියෙන පෙරාගත්තට පස්සේ පේනව නේද? එනසා කරම්බුනට කුරුදු පුතු සාදෙක්කා කොහොමද තියෙන්නේ කියලා. දැන් මේක පෙරාගෙන ඉවරයි. ඔයාලා දැන් කැමති විදියට මේක තම්බ ගන්න පුළුවන්. පැය භාගයක් හරි විනාඩි 25ක් හරි. මම සාමාන්‍යයෙන් පොඩි කප් නම් විනාඩි 25යි. ලොකු කප් නම් වගේ නම් පැය භාගයක් වගේ තම්බනවා. වතුර හුමාලි වැඩි වෙන තරමට හුමාලේ වැඩි. එතකොට තම්බෙන ප්‍රමාණයත් ඉක්මනට වැඩි වෙනවා. කාලය අඩු වෙනවා. හොඳද? අවුරුදු 9 ගස්ලා පොඩ ගණන් කරා මතකනේ. අන්න ඒ වගේ තරගයක් තමයි මේක. මම මේ හදපු බිත්තර ගෙඩි 50න් එතකොට පොල් ගෙඩි 3න් මේ හදපු මේ මිශ්‍රණය මම මිලිලීටර් 80යි ග්‍රෑම්. ඒ කියන්නේ මෙන්න මේ කප් කීයක් මට තම්බන්න පුළුවන්ද කියන එකනට මම අනිවාර්යෙන් තෑග්ගක් දෙනවා. එහෙනම් ඒ කෙනා හැබැයි කියන කෙනා page එක follow කරලා තියෙන්න ඕනේ. ඒ වගේම එයා 10 දිනයකට ඉන්වයිට් කරලා ඒ ස්ක්‍රීන්ෂොට් එක මට ඉන්බොක්ස් WhatsApp දාන්න ඕනේ 071 98 75 645 කියන නම්බරයට දාන්න ඕනේ. ඔන්න කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ කප් එකෙන් මේ තියෙන මිශ්‍රණය මං කීයක් මට තම්බ ගන්න පුළුවන්ද? හරියටම කියන එක්කෙනා මගේ page එක follow කරලා තියෙන්න ඕනේ. ඒ වගේම එයා 10 දෙනෙක්ට මගේ page එකේ invite දාලා තියලා මට ඒකේ screenshot එකක් එවන්න ඕනේ. දිනන කෙනාට මම වටිනා තෑග්ගයක් දෙනවා. මේක මම වඩ පොරොන්දු වෙනවා. දිනන කෙනාට වටිනා තෑග්ගයක් දෙනවා. මෙන්න මේ කප් එකේ මේ මිශ්‍රණය කීයක් මට තම්බ ගන්න පුළුවන්ද සහ එයා 10 දෙනෙක්ට මගේ page එකේ invite කරන්න ඕනේ. ඒ invite කරන එක මට screenshot එකක් ගහලා එවන්න ඕනේ. එහෙනම් බලමු කවුද මේක දිනන්නේ කියලා. දිනන කෙනාට අනිවාර්යෙන් මම වටිනා තෑග්ගක් දෙනවා. ඒ වටිනා තෑග්ග ගන්න පුළුවන් ජයග්‍රහ හැකිය ඔබ විය හැකිය. ඉතින් ඉක්මනින්ම මෙන්න මේක කියලා බලන්න කීයක් දාන්න පුළුවන් කියලා.